අපි දැන් අපේ වෝඩ් එක සල්සන්න යන්නේ මේ ඉන්න අපේ සිස්ටර් පීච් වෝඩ් එකේ. ඔයාලා මොනවද කරන්නේ? දැන් කැටයක් මාත් අපි. මම බලන් ඉන්නවා. පල්ලෙහා වෝඩ් එක. නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ අඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන්. දැන් අද වෙසක් දවස අපි යනවා පන්සල් යන ගමන් එළියට ආවා. මෝචරිය පැත්තෙන් තමයි තව චුට්ට දුරයි. ටික දුරයි පන්සලක් තියෙනවා මෙතන ළඟ. ඒකට යන්න තමයි හදන්නේ. ලංචලකුත් තියෙනවා. ඒකත් පොඩ්ඩක් ඒකත් වදින්න තමයි හිතාගෙන ඉන්නේ. කොහෙද අරක ළඟයි. පන්සලට ගිහිල්ලා යනවා මොකද කරන්නේ? පන්සලට තමයි ආවේ. හැබැයි පන්සල වහලා මේක පන්සලක් කියලා හරියට සුවරුත් නැහැ. පන්සලේ බෝගහක් තියෙනවා. වහලා ඉඳලා පන්සල වහලා. පන්සල වදින්න යනවා. මේ බලන්න. අපි සවුගොනවා. මනවි බුදු වන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් බඩගිනි නෑ උනාට. වෙන්න දන්සල් ඔයාලා ෂූම් පාන්නේ නෑ පහට පයින් එන්න පුළුවන්. නෑ. කොයි පැත්තට? හම්බුණා කොහොමද? සයිනේ. නේ වයිනේ සම්බෝධත්. අනිත් අරත් ගත්තා. අපි දුන්නා අපි මේක. දෙකක් පිළිගත්තා. ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන්න ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන් මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් උදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූ